පුතාලා හැමෝම ඇවිල්ලානේ. ඉතින් දරුවනේ එහෙනම් ඔයාලා හැමෝටම ආයුබෝවන්. චූටි දුවල පුතාලා ටීචර් බලන්න මේ ආවේ ගොඩාක් වැඩ කරන්නනේ නේද? හරි. ටීචර් ඉතින් ඔන්න අදත් ඔයාලත් එක්ක කරන්න ගොඩාක් වැඩ අරන් ආවා. කැමතියි නේද? අපි ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? හරි. චූටි දුවල පුතාලා කතන්දර අහන්න ආසයිනේ. එහෙනම් අපි අද වැඩ කතන්දරයකින්ම පටන් ගමු. ඔන්න දරුවනේ ටීචර්ද කියලා දෙන කතන්දරේ කැලෑ ගමක් ගැන. මේ කැලෑ ගමේ රජුරෝ සිංහ රජතුමා. ඉතින් මේ සිංහ රජතුමා කැලෑ ගමේ පුංචි බබාලට සෙල්ලම් කරන්න හරි ලස්සන තැනක් හැදුවා. ඉතින් ගමේ ඔක්කොටම එන්න කියලා ඒ සෙල්ලම් කරන තැන ගැන ඔන්න රජතුමා කිව්වා. ගමේ හැමෝටම හරිම සතුටුයි. ඉතින් කැලෑ ගමේ පුංචි බබාලවත් එක්කරගෙන අම්මලා තාත්තලා සෙල්ලම් කරන තැනට යන්න තමයි ඔය ලෑස්තිය. ඔන්න ඉතින් කට්ටිය සෙල්ලම් කරන තැනට යනවා. ඔන්න ඉතින් සිංහ රජා ලොකු කලබලයකින් වාගේ. සිංහ රජා ඉස්සරහින් පුංචි පැටිය පිටිපස්සේ. සිංහ රජා ඉස්සරහින් පුංචි පැටිය පිටිපස්සේ. සෙල්ලම් උයනට යන්නේ සෙල්ලම් උයනට යන්නේ. කුකුල් පැටිය කොක්කොක්කෝ මහ හයියෙන් කෑ ගහනවා. දැම්මම යන්නට ඕනේ දැම්මම යන්නට ඕනේ. කිකිලි හාමි ඉස්සරහින් පුංචි පුතා පිටිපස්සේ. කිකිලි හාමි ඉස්සරහින් පුංචි පුතා පිටිපස්සේ. සෙල්ලම් කරනට යනවා සෙල්ලම් කරනට යනවා. ඔන්න ඉතින් අලි පැටියට අලි දාංගලේ ඇවිති පෙරලෙනවා කැරකෙනවා යන්නම ඕනේ කියනවා. අලි හාමිනේ ඉස්සරහින් පුංචි පුතා පිටිපස්සේ. අලි හාමිනේ ඉස්සරහින් පුංචි පුතා පිටිපස්සේ. සෙල්ලම් උයනට යන්නේ සෙල්ලම් උයනට යන්නේ. මෙන්න මෙතන කලබලයක් උම්බෑ කියන. කිරි බොන්නට බෑ කියනවා යන්නම ඕනේ කියනවා. රත්ති අම්මා ඉස්සරහින් රත්ති පැටිය පිටිපස්සේ. රත්ති අම්මා ඉස්සරහින් රත්ති පැටිය පිටිපස්සේ. සෙල්ලම් උයනට යන්නේ සෙල්ලම් උයනට යන්නේ. ඌරු නැන්ද මඩ නානවා පැටියට නම් බෑ කියනවා. කන්නේත් නෑ බොන්නේත් නෑ යන්නම ඕනේ කියනවා. ඊරි නැන්ද ඉස්සරහින් ඊරි පැටිය පිටිපස්සේ. ඊරි නැන්ද ඉස්සරහින් ඊරි පැටිය පිටිපස්සේ. සෙල්ලම් උයනට යන්නේ සෙල්ලම් උයනට යන්නේ. හැමෝම සෙල්ලමට යනවා මම විතරක් මේ ඉන්න. යන්නම ඕනේ කියනවා යන්නම ඕනේ කියනවා. ජිරාෆ් නැන්ද ඉස්සරහින් ජිරාෆ් බබා පිටිපස්සේ. ජිරාෆ් නැන්ද ඉස්සරහින් ජිරාෆ් බබා පිටිපස්සේ. සෙල්ලම් උයනට යන්නේ සෙල්ලම් උයනට යන්නේ. කැලෑ ගමේ පුංචි බබාලා හරි සතුටින් සෙල්ලම් කරනවා. ආනේ කැලෑ ගමේ අම්මලට හරි වැඩක්නේ වෙලා තියෙන්නේ. රත්ති නැන්දට රත්ති පැටියට වතුර බෝතලේ ගේන්න අමතක වෙලානේ. දැන් ජිරාෆ් නැන්දත් එක්කලා දෙන්නම වතුර බෝතලේ ගේන්න යන්නයි යන්නේ. රත්ති නැන්ද ඉස්සරහින් ජිරාෆ් නැන්ද පිටිපස්සේ. රත්ති නැන්ද ඉස්සරහින් ජිරාෆ් නැන්ද පිටිපස්සේ. රත්ති නැන්ද ඉස්සරහින් ජිරාෆ් නැන්ද පිටිපස්සේ. රත්ති නැන්ද ඉස්සරහින් ජිරාෆ් නැන්ද පිටිපස්සේ.
අලි නැන්දට හරි ප්‍රශ්නයක්. අලි නැන්ද රෙදි හොදලා වැලේ රෙදි ටික දාලා ඇවිල්ලානේ. ඉතින් ඊරි නැන්දත් එක්කලා වැලේ රෙදි ගණ්ඩයි යන්නේ. අලි නැන්දා ඉස්සරහින් ඊරි නැන්ද පිටිපස්සේ. අලි නැන්දා ඉස්සරහින් ඊරි නැන්ද පිටිපස්සේ. අලි නැන්දා ඉස්සරහින් ඊරි නැන්ද පිටිපස්සේ. ඉතින් දරුවනේ කතන්දරේ හොඳට ඇහුවා නේද? කතන්දරේ ලස්සනයිද? හරි. චූටි දුවල පුතාලට මේ කතන්දරේ යාළුවෝ ගොඩාක් හිටියා නේද? චූටි දුවල පුතාලට මතකද ඒ යාළුවෝ සෙල්ලම් කරන්න ගිය හැටි? මතකයි නේද? ටීචර් ආයෙත් ඔයාලට මතක් කරන්නද? එහෙනම් ටීචර් දුවල පුතාලා උදව් කරනවානේ. කැමතියි නේද? හරි. එහෙනම් ඔන්න ටීචර් ආයෙත් මතක් කරනවා. චූටි දුවල පුතාලා මේ යාළුවන්ව දන්නවද? දන්නවද? එහෙනම් කියන්නකෝ මේ යාළුවගේ නම මොකක්ද කියලා? ඔව්නේ. මෙයා තමයි ජිරාෆ් යාළුවා. කවුද? ජිරාෆ් යාළුවා නේද? හරියට හරි. මේ යාළුවා කවුද? කියන්න බලන්න. හරියෙන් හරියට හරි. මේ යාළුවා අලියා. කවුද? අලියා නේද? දැන් ටීචර්ට උදව් කරන්න කවුද ඉස්සෙල්ලාම යන්නේ කියලා. ඊට පස්සේ පිටිපස්සෙන් එන්නේ කවුද කියලා කියන්න චූටි දුවල පුතාලා උදව් කරනවා නේද? හරි. එහෙනම් ඔන්න අපි පටන් ගමු. ඔන්න කවුද ඉස්සෙල්ලාම යන්නේ? කවුද පිටිපස්සෙන් එන්නේ? කියන්න බලන්න. ඉස්සෙල්ලාම යන්නේ කවුද? පිටිපස්සෙන් එන්නේ කවුද? ඉස්සෙල්ලාම යන්නේ ජිරාෆ් යාළුවද? නැද්ද? එහෙනම් හරියට හරි. ඉස්සෙල්ලාම යන්නේ අලි යාළුවා නේද? පිටිපස්සෙන් එන්නේ ජිරාෆ් යාළුවා. හරියට හරි. බබාලා දන්නවනේ. දැන් තව යාළුවෝ ඉන්නවා. එයාලා කොහොමද යන්නේ කියලා බලමුද? මේ ඉන්නේ. දුවල පුතාලා දන්නවද මේ කවුද කියලා? හරි. කෝ කියන්න බලන්න. මෙයා කවුද? මෙයා තමයි සිංහයා. කවුද පුතේ? සිංහයා. හරියට හරි. මෙයා කවුද? මෙයා කුකුලා. කවුද පුතේ? කුකුලා. හරි. දැන් ටීචර්ට කියන්න කවුද ඉස්සෙල්ලාම යන්නේ කියලා. කෝ ඇහෙන්නේ නැනේ. හරියෙන් කියන්නකෝ. කවුද ඉස්සෙල්ලාම යන්නේ? කවුද පිටිපස්සෙන් එන්නේ? හරියට හරි. ඉස්සෙල්ලාම යන්නේ කුකුලා නේද? පිටිපස්සෙන් එන්නේ සිංහයා. හරියට හරි. ඔන්න එහෙනම් බබාලා හැමෝටම ටීචර් අප්පුඩියකුත් ගැහුවා. හොඳ දුවල පුතාලා. එහෙනම් ඉතින් චූටි දුවල පුතාලා ටීචර්ට උදව් කෙරුවානේ නේද? ඒ හින්දා ටීචර් අද ලස්සනත් වැඩක් චූටි දුවල පුතාලට කියලා දෙන්නයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් අපි ලස්සනත් වැඩක් කරමුද? හරි. එහෙනම් ඔන්න අපි පටන් ගමු. ඔන්න ඉතින් දරුවනේ අද ටීචර් කියලා දෙන්නේ ලස්සන අලි පැටියෙක් හදන විදියට. මේ අලි පැටිය හදන්න අපිට කතුරක් ඕනේ. එතකොට පාට චෝකුත් ඕනේ. පැන්සලක්, ගම්, එතකොට A4 කොලයක්. ඔයාලා තියෙනවා නම් පාට A4 කොල උනත් කමන්නේ. තව මේ වගේ බෝඩ් එකකුත් ඕනේ. දැන් ටීචර් කියලා දෙන්න මේ වයින් කොහොමද ලස්සන අලි පැටියෙක් හදන්නේ කියලා. ඉස්සෙල්ලාම මේ කොලේ මෙන්න මේ විදිහට නමා ගන්න. මෙන්න මෙහෙම. දැක්කද? දැන් මෙන්න මේ පැත්ත නෙමෙයි. මෙන්න මේ පැත්ත. මේ පැත්තේ අපි ලස්සන අලි පැටියෙක් අඳින්නයි යන්නේ. ඔන්න බලා ගන්නකො එහෙනම්. ඔන්න ටීචර් අඳිනවා. ඇඳලා ඊට පස්සේ කනක් අඳිනවා. දැක්ක නේද? ඊට පස්සේ මෙහෙම ඇඳලා චූටි දුවල පුතාලා මේ ටික කරන්න ගෙදර ලොකු කෙනෙක්ගේ උදව්ව ගන්න. මම කියලා දෙන්නම් චූටි ඔයාලට මොනවද කරන්න පුළුවන් කියලා. තේරුණා නේද? හරි. ඔන්න දැන් ටීචර් අලි පෙට්ටිය ඇඳලා ඉවරයි. මෙතනින් මෙහිම රවුමක් කපා ගන්න ඕනේ. මේ රවුම චූටි දුවල පුතාලගේ
මේ පුංචි ඇඟිලි ඇඟිල්ලක් දාන්න පුළුවන් විදිහේ පුංචි රවුමක්. ඔන්න බලන්නකෝ ඊට පස්සේ ටීචර් මොකද කරන්න කියලා. දැන් මේ අලි පැටියව ටීචර් ලස්සනට කපනවා. ඔන්න බලන්නකෝ. මේ වගේ අපි කපා ගමු. මේ අලි පැටියගේ චුටි දුවර පුතාලට ලස්සන කතන්දර කියන්න පුළුවන්. අපි කතන්දරෙත් හිටිය අලි පැටියෙක් නේද? බලන්න දැන් ටීචර් එක කපලා ඉවරයි. ඊට පස්සේ මේ රවුම මොම කපලා අයින් කරා. දැන් මේ ටික බලන්න කයි තුනයි මේ ඉන්නේ. දැන් මේ අලි පැටියා අපි මෙන්න මේ බෝඩ් එකේ අලව ගන්නවා. අලව ගන්නකොට නම් චූටි දුවල පුතාලට උදව් කරන්න පුළුවන් නේද? හරි. දැන් ටීචර් මෙන්න මේ වගේ බෝඩ් එකක අලව ගත්තා. මෙතන ඉඳන් කරන්න තියෙන්නේ පුංචි ඔයාලට. දැන් ලස්සන ඔයා කැමති පාටක් අරගෙන මෙන්න මේ අලි පැටියගේ ගාන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් ටීචර් ගත්තේ නම් කළු පාට. බබාලා කැමති පාටක් ගන්න. ඔන්න දැන් ටීචර් ගන්නවා. මේ වගේ හැමතැනම ගන්න ඕන. තේරුණාද? ලස්සනට අලි පැටිය පේන්න. ඔන්න ටීචර් ඉක්මනට ගන්නවා. ඔන්න ටීචර් ලස්සනට පාට කෙරුවා. දැන් තියෙන්නේ මෙයාට ලස්සන S2ක් අලවන්න. ටීචර් ඔන්න මේ වගේ S2ක් ගෙනාවා. චූටි දුවල පුතාලට ඕන S2ක් අඳින්නත් පුළුවන්. දැන් අපි S2 අලවමුකෝ. ඔන්න ඔය විදිහට අලවනවා. ඔන්න දැන් ටීචර් මෙයාට ලස්සන S2ක් කෙලෙව්වා. මේ ඉන්නේ අලි බබා. ඔයාලා කැමතිද? මෙයාට මොකක් හරි අඩුයි නේද? බබාලට කියන්න පුළුවන්ද මෙයාට මොකක්ද අඩු කියලා? කෝ හයියෙන් කියන්න මොකක්ද අඩු? හරියට හරි. හොඳ වෙලක් නෑ නේද? ඔන්න එහෙනම් බලා ගන්නකෝ. මෙන්න හොඳ වෙලක්. යාළුවනේ ඔයාලා මගේ නම දන්නවද? මම තමයි අලි බබා. මට ඔයාලගේ නම් කියනවද? චූටි බබාලා. මං හරි ආසයි චූටි බබාලට. දැක්ක නේද දුවේ පුතේ? ඔයාලත් මේ වගේ ලස්සන අලි පැටියෙක් හදාගත්තොත් ඔයාලටත් පුළුවන් මේ අලි පැටියගෙන් ලස්සන කතන්දර කියන්න. එහෙනම් ඔයාලත් මේ වගේ අලි පැටියෙක් හදන්න. ඉතින් දරුවනේ අදත් වැඩ ගොඩාරියක් කළා නේද? එහෙනම් දැන් ටීචර් ගිහින් එන්නයි යන්නේ. චුටි දුවලා පුතාලා හැමෝටම ආයුබෝවන්.